අපි හැමෝටම ඕනේ අපේ ජීවිතේ කොහොම හරි සාර්ථක කරගන්න. සතුටින් ඉන්න වගේම අලුත් දේවල් පටන් ගන්නනේ. ඉතින් අපි ගොඩක් වෙලාවට කරන්නේ අවුරුද්ද පටන් ගත්තාම එහෙම නැත්නම් අලුත් මාසයක් පටන් ගත්තාම මම අද ඉඳන් වෙනස් වෙනවා කියලා ලොකු තීරණ ගන්න එක. එකපාරටම පාන්දර 4ට නැගිටින්න පටන් ගන්නවා. කෑම කන එක සම්පූර්ණ මඩු කරනවා. දවසට පැය ගාණක් මහන්සියලා පාඩම් කරනවා. එහෙම නැත්නම් එක්සර්සයිස් කරනවා. හැබැයි මොකද වෙන්නේ? සතියක් දෙකක් යද්දී අපේ ඇඟටයි හිතටයි ඒක මහා ලොකු වදයක් වෙනවා. අපේ මොළයේ ස්වභාවයෙන්ම එකපාර වෙන ලොකු වෙනස්කම් වලට කැමති නැහැ. ඉතින් අපි නොදැනීම ආයෙත් හිටපු තැනටම වැටෙනවා. මේක හැමෝටම වෙන සාමාන්‍ය සිදුවීමක්. හැබැයි ඉතින් ඔයා දන්නවද ජපානයේ මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ වෙනස්ම විදිහකට. එයාලා කවදාවත් එකපාරටම ලොකු වෙනස්කම් කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා කරන්නේ අපේ මොළයට හොයාගන්න බැරි තරම් ඉතාමත් කුඩා දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එක. ඒ පුංචි පුරුදු දවස ගාන කරගෙන යද්දී අවුරුදු ගානක් ගත වෙද්දී නිකම්ම ජීවිතේ පුදුම විදිහට වෙනස් වෙලා තියෙනවා. ලෝකේ වැඩිම ආයුෂ තියෙන එහෙම නැත්නම් වැඩිම නිස්කලංකවම ජීවත් වෙන ජපන් ජාතකයන්ගේ රහස් පුරුදු 8 ගැන අපි තවදුරටත් මේ වීඩියෝෙන් කතා කරමු. ඊට පස්සේ අපි මේ පුරුදු 8 අපේ ජීවිතයට ගැලපෙන විදිහට තේරුම් ගන්න උත්සාහ කරමු. අංක 1 කයිසෙන්. එකපාරටම ලොකු දේවල් නොකර දවසට පොඩ්ඩක් දියුණු වීම. හරි. අපි ලොකු ඉලක්කයක් දැක්කම අපිට බහිතන එක ගොඩක්ම සාධාරණ සිදුවීමක්. ඒකයි අපි ඒක හැමතිස්සෙම කල් දාන්න උත්සාහ කරන්නේ. කයිසෙන් කියන්නේ ඒ ලොකු ඉලක්කය පොඩි කෑලි වලට කඩලා වැඩේ පටන් ගන්න එකට. උදාහරණයක් විදිහට වාහිතන්න ඔයාට සල්ලි ඉතුරු කරන්න ඕනේ නම් දවසට රුපියල් 1000ක් එකපාර ඉතුරු කරන්න try කරන්න එපා. ඒක ගොඩක් අමාරු වැඩක්. දවසට රුපියල් 10ක් ඉතුරු කරලා වැඩේ පටන් ගන්න. රුපියල් 10ක් කියලා කියන්නේ අපිට කිසිම ගාණක් නැති ගාණක්. ඉතින් ඒ නිසා එක මොලේට කම්මැලි විදිහට දැනෙන්නේ නැහැ. හැබැයි මාසයක් යද්දී ඔයාට සල්ලි ඉතුරු කරන එක පුරුද්දක් වෙලා ඉවරයි. ඊට පස්සේ ඒක දවසට රුපියල් 20 50 100ට වගේ ප්‍රමාණයකට වැඩි කරගන්න පුළුවන්. තව උදාහරණයක් කියනවා නම් ඔයාට හිතන්න පොතක් කියවන්න ඕනේ කියලා. දවසට එක පිටුවක් විතරක් කියවන්න උත්සාහ කරන්න. එක දවසේ මුළු පොතම කියවලා ඉවර කරන්න උත්සාහ කරන්න එපා. මොකද ඒක අපේ මොළයට දැනෙන්නේ ගොඩක් ලොකු කාර්යයක් විදිහට. ඔයා දවසට එක පිටුවක් විතරක් කියවන එක ඔයාගේ මොළයට දැනෙන්නේ ගොඩක් සරල කම්මැලි නැති දෙයක් විදිහට. ඔයාට අංග හදා ගන්න. එහෙම නැත්නම් ඔයාට පාඩම් කරන්න, එහෙම නැත්නම් ඔයාට එක්සෑම් එකකට මහන්සි වෙන්න තියෙනවා නම් දවසට පොඩි වෙලාවක් මුලින්ම ඒ දේ කරලා පටන් ගන්න. එක දිගට මුළු දවසම මම මේක කරනවා කියලා හිතලා ඒ දේ එක දිගට දවස් 30ම කරන්න යන්න එපා. ටික කාලෙකින් ඔයාට මොනදැනීම ඔයා ඇත්තටම ලොකු ගමනක් ගිහිල්ලා තියෙවි. අංක 2 ඉකිගායි. උදේට ඇඳින්න නැගිටින්න තියෙන සතුටුදායක හේතුව හොයාගන්න. අපි ගොඩක් අය උදේට නැගිටින්නේ රාජකාරියක් විදියට. එහෙම නැත්නම් වෙන ඇත්තටම කරන්න දෙයක් නැති නිසා. හැබැයි ජපන් ජාතකයන්ට උදේට අවදි වෙන්න ආස හිතෙන විදියට පැහැදිලි හේතුවක් තියෙනවා. ඒකට තමයි ඉකිගායි කියලා කියන්නේ. මේක ලෝකෙ වෙනස් කරන මහා ලොකු අරමුණක් වෙන්න ඕනේ නැහැ. උදාහරණයක් විදිහට සමහරවිට වයසක ආච්චි අම්ම කෙනෙක්ගේ ඉකිගායක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උදේට ඇඳින්න නැගිටින්න තියෙන සතුටුදායකම හේතුව වෙන්න පුළුවන්. උදේට තමන්ගේ මුණුබුරාට රසට කැම එකක් හදලා උයලා දෙන එක. තවත් කෙනෙක්ගේ ඉකිගායක එහෙම නැත්නම් උදේ ඇඳින්න නැගිටින්න තියෙන සතුටුදායක හේතුව වෙන්න පුළුවන්. උදේ නැගිටලා තමන්ගේ මල්වත්තේ මල් පැලවල වලට වතුර දාන එක. ඔයා ආස කරන දේ, ඔයාට සතුටක් ලැබෙන දේ කුඩාවට හරි දිනපතා කරන්න උත්සාහ කරන්න. ඒකෙන් ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු වෙනවා වගේම මානසික ආතතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අංක 3 හරහල්චිබු බඩ පුපුරන කන්නකා 80% පිරුණාම නැවැත්වීම. අපේ තියෙන ලොකුම දුර්ලභමක් තමයි පිඟානේ කෑම ඉතුරු කරන්න තියෙන ලෝභකමට හරි එහෙම නැත්නම් කෑම එක රස වැඩි නිසා හරි බඩ පිරුණාට පස්සේ තව තවත් කන එක. කෑවට පස්සේ අපිට ලොකු නිදිමතක් එහෙම නැත්නම් ලොකු කම්මැලිකමක් එනවා. අපේ ඇඟේ ශක්තිය ඔක්කොම වැය වෙන්නේ අපි අර වැඩිපුර කාපු කෑම ටික දිරවන්න. ඒත් ඔයා දන්නවද ජපන් ජාතිකයන්ට කෑම කරකොට තමන්ගේ බඩෙන් 80%ක් පිරුණා කියලා දැනනකොටම එයාලා පිඟානේ තියෙන කෑම ටික කන එක නවත්තනවා. මේක ඇත්තටම ගොඩක්ම ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රමයක්. ලොකු පිඟාන වෙනුවට ගෙදර කෑම ගන්න පොඩි පිඟානක් පාවිච්චි කරන්න. කෑම ටික හොඳට හපලා හැමින් කන්න. එතකොට ටිකක් කනකොටම බඩ පිරුණා කියලා ඔයාගේ මොළයට ඉක්මනින්ම තේරෙනවා. මේකෙන් ඔයාගේ ඇඟට පුදුම සැහැල්ලුවක් දැනෙනවා වගේම ලෙඩ රෝග හැදෙන එකත් ගොඩක්ම අඩු වෙනවා. අංක 4 ශින්රන් යෝකෝ ෆෝන් එක පැත්තකින් තියලා ගහකොළ එක්ක ඉන්න එක. හරි. අපි දැන් දවසම ගත කරන්නේ අපේ ෆෝන් එහෙම නැත්නම් ලැප්ටොප් එහෙමත් නැත්නම් ටීවී තිරයක් ඉස්සරහනේ. අපේ ඇස් වලට වගේම හිතටත් මේකෙන් ලොකු මහන්සියක් එනවා. ජපානයේ වෛද්‍යවරුන් ලෙඩ වෙච්ච අයට බෙහෙත් දුන්න වගේම කියන දෙයක් තමයි ගිහින් ගස් තියෙන තැනක ඇවිදින්න කියන එක. සතියන්තේ හරි එහෙම නැත්නම් හවසට විනාඩි 10ක් 15ක් ෆෝන් එක පැත්තකින් තියලා එළියට බහින්න. තනකොළ උඩින් පාවහන්න නැතුව ඇවිදින්න. කුරුල්ලන්ගේ සද්ද යන්න. ගස්වල කොළ දිහා මල් දිහා නිදහසේ බලන් ඉන්න. ඔයා දන්නවද ගස්වලින් නිකුත් කරන වාතය අපේ ඇඟට ස්වභාවිකම බෙහෙතක් කියලා? මේ විදිහට පරිසරයත් එක්ක නිහඬව ගත කරනකොට අපේ ඇඟේ තියෙන රුධිර පීඩනය අඩු වෙලා හිතේ තියෙන බර සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අංක 5 වබිසබි බොරු ලස්සනක් පස්සේ නොගෙහින් අඩුපාඩු වල ලස්සන දැකීම.
අද කාලේ Facebook එහෙම නැත්නම් Instagram බලුවාම හැමෝම ඉන්නේ හරිම ලස්සනට. කිසිම ප්‍රශ්නයක් නැතුව වගේනේ. ඉතින් ඒ දේවල් දැකලා අපි හිතනවා අනේ මගේ ජීවිතේ විතරයි මෙහෙම අඩුපාඩු තියෙන්නේ කියලා. හැබැයි මේ වබි සබි සංකල්පයෙන් කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් කිසිම කෙනෙක් 100% පරිපූර්ණ නැහැ කියලා. වයසට යනකොට ඔයාගේ කොණ්ඩේ සිදු වෙන එක, මූණේ රැලි වැඩෙන එක ගැන දුක් වෙන්න යන්න එපා. ඒ වයින් පෙන්වන්නේ ඔයා ජීවිතේ කොච්චර දේවල් දැකලා කොච්චර අත්දැකීම් ලබලා තියෙනවද කියන එක. පරණ වෙච්ච ගෙදරක එහෙම නැත්නම් පළුදු වෙච්ච කෝප් එක බව අමුතුම ලස්සනක් තියෙනවා. ඒ අඩුපාඩුත් එක්කම ජීවිතේට ආදරය කරන්න ඔයා පුරුදු වෙන්න පටන් ගන්න. අංක 6 ගමන් ප්‍රශ්නයක් ආවම කෑනුකා ශක්තිමත් දරා ගැනීම. ජීවිතය කියන්නේ හැමදාම සතුටින් පිරුණු තැනක් නෙවෙයි. එක එක ප්‍රශ්න එක එක අභියෝග ගොඩක් අපේ ජීවිතේට එනවා. ගොඩක් අය කරන්නේ ප්‍රශ්නයක් ආපු ගමන්ම අඬන එක. අනිත් අයට බනින එක. එහෙම නැත්නම් කඩාගෙන වැටෙන එක. හැබැයි ගමන් කියලා කියන්නේ එහෙම නැත්නම් ප්‍රශ්නයක් ආවම කෑනුකා ශක්තිමත් දරා ගැනීම කියලා කියන්නේ හිතේ තියෙන පුදුමාකාර ඉවසීමන සහ දරා ගැනීමට. උදාහරණයක් විදිහට ඔයා බස් එකේ යනකොට ලොකු ට්‍රැෆික් එකකට අහු වෙනවා. දැන් කොච්චර කෑ ගැහුවත් කොච්චර තරහ ගත්තත් ට්‍රැෆික් එක අඩු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට අනවශ්‍ය විදිහට කේන්ති අරගන්නේ නැතුව සංසුන් වේ තත්ත්වය බාර ගන්න එක තමයි මෙතනදී කරන්නේ. තමන්ගේ හිත පාලනය කරගන්න පුළුවන් කෙනා තමයි ලෝකයේ ඉන්න ශක්තිමත්ම කෙනා. අංග 7 ඔමයාරි. තමන්ට කලින් අනිත් අය ගැන හිතලා වැඩ කිරීම. ජපානයේ පාරකවත් එක කුණු කැල්ලක්වත් දකින්නේ නැත්තේ ඇයි කියලා ඔයාලට කවදාහරි නිකමටවත් හිතලා තියෙනවද? ඒකට හේතුව එයාලගේ හිතේ තියෙන මේ ඔමයාරි කියන ගුණයයි. ඒ කියන්නේ අනිත් මිනිසුන්ට කිසිම කරදරයක් නොකර ඉන්න එයාලා වග බලා ගන්න එක. මේක ඇත්තටම අපිටත් පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක්. පාරේ යනකොට තමන්ගේ ඇතේ දෙන ටොපි කොලේ බිමට දාන්නේ නැතුව සාක්කුවේ දාගෙන ඇවිත් කුණු කූඩේකට දාන්න. පොදු වැසිකිළිය පාවිච්චි කළාම ඊළඟට එන එක්කෙනාට පිළිකුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට වතුර ගහලා එක පිරිසිදු කරන්න. බස් එක යනකොට අනිත් අය කරදරයක් වෙන විදිහට සද්දෙන් සින්දු අහන්නේ නැතුව ඊයර්ෆෝන් එකක් පාවිච්චි කරන්න. මේ වගේ පොඩි පොඩි දේවල් වලින් අනිත් අය ගැන සැලකිලිමත් වෙනකොට අපේ හිතට ලොකු සතුටක් ලැබෙනවා වගේම මුළු සමාජයේම ලස්සන තැනක් බවට පත් වෙනවා. අංකාට කෙන්සුගි වැඩුණු තැන් වලින් පාඩම් ඉගෙනගෙන රත්තරන් වගේ බෙබලීම. මේක ජපන් ජාතිකයන් ගාව තියෙන ලස්සන කලාවක්. එයාලගේ ගෙදරක තියෙන වටිනා මැටි භාජනයක් හරි කෝපයක් හරි බිම වැටිලා කැඩුනොත් එයාලා ඒක අයින් කරන්නේ නැහැ. එයාලා කරන්නේ ඒ කැඩුණු කැලි ටික එකතු කරලා රත්තරන් දී කරලා ගාලා ආයෙත් අලවන එක. එතකොට ඒ කෝපේ කැඩෙන්න කලින් තිබුණටත් වඩා ලස්සනයි වගේම ඒකේ අලුත් වටිනාකමත් ඊට වැඩිය ගොඩක් වැඩි. අපේ ජීවිතේත් මේක හරියටම ගලප ගන්න පුළුවන්. ඔයාගේ ආදර සම්බන්ධයක් කැඩුනහම එහෙම නැත්නම් ඔයා එක්සෑම් එකකින් ෆේල් වුනහම ඔයාගේ ජොබ් එක නැතුනම ඔයා හිතනවා මගේ ජීවිතේ දැන් ඉවරයි කියලා. නැහැ, ඒ කැඩුණු තැන් ඇත්තටම හංගන්න යන්න එපා. අන්නේ වැරදුණු තැන් වලින් ඔයා ඉගෙන ගත්ත පාඩම් තමයි ඔයාගේ ජීවිතේ කලින් හිටියටත් වැඩිය බබලන කෙනෙක් බවට පත් කරන්නේ. ඒ වැරදුණු තැන් වලින් ඔයා අලුත් පාඩමක් ඉගෙනගෙන ආයෙත් නිගිටින්න උත්සාහ කරන්න. එතකොට ඔයා කලින් හිටියටත් වඩා ගොඩක් ශක්තිමත් ඥානවන්ත වටිනාකමක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ පුරුදු අටම එකපාර ඔයා උත්සාහ කරන්න යන්න එපා. එහෙම කළොත් වෙන්නේ ආයෙත් මුලින් කිව්වා වගේම ඔයාට ඒක එපා වෙන එක. මේකෙන් ඔයාගේ හිතට වැඩියෙන්ම දැනෙච්ච කරන්න ලේසිම එක පුරුද්දක් විතරක් තෝරගෙන ඒක පොඩියට අදම පටන් ගන්න. ඒ පුංචි පීවර අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරાવી.